හොඳයි අද පාඩමේදී ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ were not were කියන එක නැවත ප්‍රශ්නයක් විදිහට පාවිච්චි කරන ආකාරය ඒ වගේම were not කියන එක ප්‍රශ්නයක් විදිහට කොහොමද භාවිත කරන්නේ කියලා. මේක උදාහරණ සහිතව අපි ඉගෙන ගමු. මෙතන පළවෙනි වාක්‍යය ඔයාලට පේනවා තියෙනවා ඔවුන් ගෙදර සිටිය කියලා. ඉතින් අපි දන්නවා ඔවුන් කියනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ they කියලා. ඔවුන් කියනකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා they. මෙන්න මේ සිටියා කියන වචනේ වෙනකොට තමයි මෙන්න මේ were කියන වචනේ අපි දාන්නේ. right? සිටියා කියද්දී ඉංග්‍රීසි වලදී අපි පාවිච්චි කරනවා were. මේ ගෙදර කියන වචනේ අපිට ගන්න පුළුවන් at home කියන වචනේ. at home කියන්නේ ගෙදර. ගෙදර සිටියා කියන්නේ අපි යන්නේ at home කියලා. at home. right? they were at home. ඒගොල්ලෝ ගෙදර සිටියා. දැන් දෙවෙනි වාක්‍යය වලට පේනවා තියෙනවා ඔවුන් ගෙදර සිටියද. දැන් බලන්න සිංහල වල නම් මෙන්න මේ සම්පූර්ණ වාක්‍යයමයි මේ තියෙන්නේ. හැබැයි මේකේ සිංහල භාෂාවේ ප්‍රශ්නයක් අහලා නම් ඔයාලට පේනවා මෙන්න මේ දයන්න කියන වචනේ අකුර විතරක් දැම්මම හරි. හැබැයි ඉංග්‍රීසි වලදී කරන්න තියෙන්නේ ඊටත් වඩා ලේසි වැඩක්. එකතු කරන්න මොකුත් නැහැ. තියෙන තැන් වෙනස් කරන්නයි ඕන මේ වාක්‍යය. එතකොට මෙන්න මේ තියෙන were කියන වචනය වාක්‍ය මුලට අරන් යනවා. were කියන වචනේ මුලට ගෙනිච්චාම පස්සේ ඔයාලට පේනවා right මේක ලියවෙන්නේ මේ විදිහට were they at home. they කියන වචනේ හිම්ම ලිව්වා were they at home. ඒගොල්ලෝ ගෙදර සිටියද කියන ප්‍රශ්නේ හැදෙනවා. right සිංහල වලදී නම් දයන්න එකතු කරා ප්‍රශ්නේ හදන්න. ඉංග්‍රීසි වල නම් මොකුත් එකතු කරේ නෑ. අපි were මුලට ගෙනිච්චා. right ඊළඟ එක ඔවුන් ගෙදර සිටියේ නැහැ. දැන් බලන්න මෙන්න මේ ගෙදර සිටියා කියන වචනයට නැහැ කියන වචනේ දාලා තියෙනවා. ඉතින් මේ නැහැ කියන වචන වලට ඉංග්‍රීසියේදී අපි පාවිච්චි කරන්නේ not. මෙන්න මේ not කියන වචනේ දැම්මම හරි. right එතකොට they were at home කියන එකට මේ නැහැ කියන වචනේ නෙමේ සිංහල වාක්‍ය වැඩිපුර එකතු වෙලා තියෙන්නේ. එතන not දාන්න. හරි. කොහොමද එනවා ලියනවා? they were not at home. right අය බලමු ලියන විදිය. they were not at home. at home කියන්නේ ගෙදර. right ඒගොල්ලෝ ගෙදර හිටියේ නැහැ කියලා අපි ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? they were not at home. ඊළඟට අපි අහනවා ඔවුන් ගෙදර සිටියේ නැද්ද කියලා. ගෙදර සිටියේ නැද්ද? ගෙදර සිටියද ද කියද්දී අපි කලේ ඉංග්‍රීසි භාෂාවේදී ප්‍රශ්න හදන්න මොකුත් එකතු කරේ නැහැ. අපි කරේ මෙන්න මේ තිබිච්ච were එක මුලට ගෙනිච්ච එක. ඒතකොට නැද්ද කියද්දිත් අපිට කරන්න තියෙන අර වැඩේමයි. මොකුත් අලුතෙන් එකතු කරන්න දෙයක් නැහැ. මෙන්න මේ were not මුලට ගෙනියන්න. හරිද? ඒතකොට ආල් ඉංග්‍රීසියෙන් මේක අහන්න පුළුවන් කොහොමද? were not they at home. ඒගොල්ලෝ ගෙදර හිටියේ නැද්ද? මම හිතන්නේ මේ පාඩම වලට තේරෙන්නේ නැති. channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ පාඩම් තවත් දකින්න පුළුවන් එතකොට.